Hello guys, welcome back to my channel. ඉතින් අදත් අලුත් මාළුත් වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ Free Fire වල තියපු සුපිරිම ලෝක වාර්තා පහක්. ඉතින් තා ලෝක වාර්තා ගොඩක් තියෙනවා. අපි ඉස්සරහට part 2 වීඩියෝ එකක් විතර ඉතුරු ලෝක වාර්තා ටිකත් අරගෙන එමු. ඉතින් වීඩියෝ එක යන්න කලින් මතක් කරනවා like එක දාලා කමෙන්ට් එකක් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට දාන්න. වීඩියෝ එක ඉවරනකම් බලන්න. බලලා ඉවරලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් අනිවාර්යයෙන්ම අපි subscribe පාරක් දාන්න guys. 5k ටාගට් එක අචීව් කරන්න ඕනේ. ඉතින් අනිවාර්යෙන් මම දන්නවා guys බොක්කලා සිට මගෙත් එක්ක ඉන්නවා කියලා. ඉතින් අද වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඔයා මෙතනින් දන්න ලෝක වාර්තා තියෙනවා නම් අනිවාර්යයෙන්ම යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔන්න guys ඉතින් අපේ ලිස්ට් එකේ මුලින්ම ඉන්නේ කවුද කියලා දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතන මේකේ කාවත් රෑන්ක් කරන්නේ නැහැ. මේ වර්ල්ඩ් රෙකෝඩ් එක තමයි හොඳම එක කියලා. ඉතින් ඒක ඔයගොල්ලෝ තීරණය කරලා යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද්ද හොඳම වර්ල්ඩ් රෙකෝඩ් එක කියලා. ඉතින් මේ ඉන්නේ B2K. ඉතින් මම කියන්නත් කලින් ගොඩක් අය දන්නවා ඇති. ඉතින් එහෙමත් නැත්නම් Born to Kill. ඉතින් ඇත්තටම කිව්වොත් Free Fire player කෙනෙක්ගේ අනිවාර්යයෙන්ම හිතේ ඉන්න හදවතේ ඉන්න ලෙජන්ඩ් කෙනෙක් තමයි B2K කියන්නේ. ඉතින් ඒ කාලේ ඉඳන් ඇත්තටම අද වෙනකම් සුපිරියටම ප්ලේ කරපු ඉතින් අපේ හිතවල ඉන්න ප්ලේයර් කෙනෙක් තමයි B2K කියන්නේ. ඉතින් ඔයා ආසම් ප්ලේයර් කෙනෙක් වෙනවා නම් B2K එහෙමනම් අනිවාර්යයෙන් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් B2K ගැන හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේක ඇවිල්ලා මචං මෙයා ගාන්නේ රෑන්ක් මැච් එකක්. ඉතින් මෙයා මේක මේ බොට්ටු දාලා මැච් එකක් නෙමෙයි. ඔයගොල්ලන්ට YouTube එකට ගිහිල්ලා බලන්න පුළුවන් කැමති නම් මේක ෆුල් වීඩියෝ එක. මෙයා මේක රෑන්ක් මැච් එකක් ගාන්නේ. මට මතක විදිහට රෑන්ක් එක හෙරොයික් හරි ඩයමන්ඩ් හරි තියාගෙන තමයි මෙයා මේක ප්ලේ කරේ. ඉතින් guys අතරම ෆිස්ට් එකකින් ගහනවා කියන්නේ හිතන්නකෝ BR මැච් එකක් රෑන්ක් එකක් අපිට මේ ගන්න එකක් ගින් ගහන්න පට්ට ගේමක් දීලා ඒකත් හෙන්න ගේමක් දීලා තමයි බූයි එකක් ගහගෙන try කරන්නේ. ඉතින් මෙයා මේ ෆිස්ට් එකෙන් ගහලා මේකේ බූයි එකක් ගහනවා. ඉතින් ඇත්තටම රියල් ලෙජන්ඩ් ලා මචං මේ ඉන්නේ. ඉතින් අනිවාර්යෙන් අපේ ලිස්ට් එකේ මුලින්ම ඉන්නේ B2K. ඉතින් අපි යමු ඊළඟ කෙනා කවුද කියලා බලන්න. ඉතින් guys අපේ ලිස්ට් එකේ දෙවෙනියට ඉන්නේ කවුද කියලා දැන් ඔයගොල්ලන්ට මම කියන්නම්. ඉතින් දැන් දෙවෙනියට ඉන්නේ Y444. ඉතින් Y444 ගොඩක් අය දන්නවා. ඉතින් නොදැන ඉන්න විදිහක් නැහැ. ඉතින් මේ වර්ල්ඩ් රෙකෝඩ් එක guys මෙයා ඇවිල්ලා හැකර් කෙනෙක් එක්ක ප්ලේ කරනවා. ඉතින් සාමාන්‍යයෙන් එහෙම YouTube එකේවත් එහෙම වීඩියෝස් එකක් කවුරුත් දාලා නැහැ. ඉතින් මෙයා ඒ හැකර් ඇවිල්ලා SMS හැකර් කෙනෙක් නෙවෙයි. ඌත් පට්ට ගහිල්ලක් ගහනවා. ඔයගොල්ලන්ට මේ මැච් එක බලන්න පුළුවන් වසීමස් TV කියලා channel එකක් තියෙනවා guys. ඉතින් මම මේ වීඩියෝ එක ගත්තේ යාගෙන්. ඉතින් කොපිරයිට් පදීහිද දන්නේ නැහැ. ඉතින් ඒකේ මම පොඩ්ඩක් ඉෆෙක්ට් එකක් එහෙම දාලා කොයිකටත් කියලා එහෙම දැම්ම. ඉතින් ෂුවර් කරන්න බෑ. සමහරක් වෙලට වැදුනොත් මට මේ වීඩියෝ එක රිමූව් කරන්න වෙනවා. ඉතින් ඒ කොපිරයිට් එක තියාගෙන ඉස්සරහට යන්න බැරි හින්දා. ඉතින් එහෙම වුණොත් මම අනිවාර්යෙන් ඔයගොල්ලන්ට යටින් කමෙන්ට් එකක් දාලා තියන්නම් වර්ල්ඩ් රෙකෝඩ් පහ පිළිවෙලට. ඉතින් ඔයගොල්ලෝ කැමතිම වර්ල්ඩ් රෙකෝඩ් එක අනිවාර්යෙන් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ හැකර්ට ඇත්තටම මෙයා ගහනවා හරිද මේ පට්ට ගේමක් දෙනවා. බොරු කියන්න ඕනේ නැහැ. ඒක මේ මැච් එක බලනකොට තේරෙනවා Y444 කොච්චර ගේමක් දෙනවද කියලා. ඉතින් මේ වසීමස් TV එකේ රියැක්ෂන් එක බලන්න පුළුවන් ඔයගොල්ලන්ට ගිහිල්ලා එයාගේ channel එකට. ඉතින් ඔයගොල්ලෝ සර්ච් කරන්න මේ Y444 versus hacker කියලා ගන්න. එතකොට එනවා වීඩියෝස් ටික. ඉතින් බලන්න පුළුවන්. ඉතින් ඇත්තට මේක වර්ල්ඩ් රෙකෝඩ් එකක් මචං කවුරුත් කරලා නැහැ සහ කරන්න බැරි දෙයක්. මොකද ඒ කාලේ හැටියට ඉතින් දැන් ගහන්නේ සාමාන්‍ය normal players-ලත් panel එකක් use කරලා ගහන්නේ. ඉතින් ඒ කාලේ හැටියට මෙහෙම ගහනවා කියන්නේ ඇත්තටම පට්ට වැඩක්. ඉතින් ඔයගොල්ලෝ මේ රෙකෝඩ් එක ගැන හිතන දේත් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් Y444 කැමති නම් අනිවාර්යෙන් Y444 කියලා දාලා යටින් හાર્ට් එකක් දාගෙන යන්න. ඉතින් අපි වැඩි කතා නැතුව යමු අපේ ලිස්ට් එකේ කවුද ඊළඟට ඉන්නේ කියලා බලන්න. ඉතින් guys අපේ ලිස්ට් එකේ තුන්වෙනියට ඉන්නේ ඇත්තටම කිව්වොත් කවදාත්ම කඩන්න බැරි ලෝක වාර්තාවක් දීපු ප්ලේයර් කෙනෙක්. ඉතින් ඇත්තටම guys පෞද්ගලිකව මම ආසම ප්ලේයර් කෙනෙක් තමයි මේ ඉන්නේ. ඉතින් ඉස්සර පිස්තුවෙන් වගේ වීඩියෝස් බලුවා. ඉතින් guys මේ වීඩියෝ එක ඇවිල්ලා අන්කුෂ් ෆ්‍රී ෆයර් එමන් නැත්නම් ඇල්ෆා ෆ්‍රී ෆයර්. ඉතින් මේ වීඩියෝ එක දානකොට channel එකේ නම තිබ්බේ අන්කුෂ් ෆ්‍රී ෆයර් කියලා. ඊට පස්සේ කාලෙක channel එක වෙනස් වුණා ඇල්ෆා ෆ්‍රී ෆයර් කියලා. ඉතින් මේක ඇවිල්ලා වර්ල්ඩ් රෙකෝඩ් එකක් guys. ඉතින් මේක ඇවිල්ලා වර්ල්ඩ් රෙකෝඩ් එක වෙන්නේ කොහොමද කියලා මම ඔයගොල්ලන්ට කියන්නම්. ඉතින් මේක ඇවිල්ලා BR solo versus squad match එකක්. ඉතින් ඒ දවස්වල රිවිවල් එක තිබුණේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා කාවත් හීල් කරන්න බෑ කියලා. හරිද? ඒ කියන්නේ හීල් කරන්න බෑ කියන්නේ මේ අර පොයින්ට් ගහලා ඔය සීන් මුකුත් නැහැ. කිල්ලුනොත් ඉතින් කිල්ලුනා තමයි බුදු සරණයි දෙවි පීඨය කියලා තමයි ඉතින් අපිට කියන්න තියෙන්නේ. ඉතින් ඒ කාලේ ගහපු එකක්. ඉතින් මේ තියෙන්නේ guys මෙයා මේ වීඩියෝ එකේ කිල්
32ක් ගහනවා. හරිද? ඉතින් ඒ කියන්නේ එතකොට මේ වෙද්දී වැඩිම BR රෑන්ක් වල කිල් ගහලා තිබ්බේ යා තමයි. එතකොට ඒ රෙකෝඩ් එක ඒ කාලේ ඊට පස්සේ ඒක අලුතෙන් බ්‍රේක් කරලා කිල් 32ක් ගහලා. ඉතින් ඒක දැන් කාටවත් බ්‍රේක් කරන්න බෑ. මොකද දැන් රිවිවල් පොයින්ට් එක ඔන්න නිසා කට්ටියට රිවිව් කරලා ගහන්න පුළුවන්. එතකොට කිල් කොච්චර ගැහුවත් වැඩක් නැහැ guys. අගයක් නැහැ. ඉතින් ඇත්තටම මේ රෙකෝඩ් එක කඩන්න බෑ කාටවත් මං හිතන විදිහට. අනිවාර්යයෙන් ඔයගොල්ලෝ අන්කුෂ් ෆ්‍රී ෆයර් එහෙම නැත්නම් ඇල්පා ෆ්‍රී ෆයර් කැමති නම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අන්කුෂ් කියන්නේ වෙනම කෙනෙක්, ඇල්පා කියන්නේ වෙනම කෙනෙක්. ඉතින් මේ වීඩියෝ එක ප්ලේ කරන්නේ ඇල්පා ෆ්‍රී ෆයර්. ඒක කට්ටියම දන්නවා කවුරු කොහොම කිව්වත් ඇල්පා තමයි මේක ප්ලේ කරන්නේ. ඉතින් අනිවාර්යෙන් මේක ගැන ඔයගොල්ලෝගේ කමෙන්ට් එක මට අනිවාර්යෙන් ඕනේ දන්නවද නැද්ද කියලා බලන්න. ඔයගොල්ලෝ දන්නේ නැත්නම් මේක ගැන දන්නේ නැහැ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අපි යමු අපේ ලිස්ට් එකේ කවුද ඊළඟට ඉන්නේ කියලා බලන්න. ඉතින් guys අපේ ලිස්ට් එකේ දැන් ඉන්නේ කවුද කියලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් අපේ ලිස්ට් එකේ අපි අන්තිමටම කලින් රෙකෝඩ් එක විදිහට දැම්මේ. ඉතින් Y444 ගම වීඩියෝ එකක්. ඉතින් guys මේක ඇවිල්ලා 106 ගහපු මැච් එකක්. ඉතින් මේකේ කියන්නේ කිල්ස් ගාන තමයි guys අපි බලන්නේ මේ ගොඩක්ම. ඉතින් ඒ කියන්නේ මේකත් දැන් ගහලා guys ගොඩක් කල් වෙනවා. ඉතින් සෑහෙන කාලයක් ඒ කාලේ හැටියට ඇත්තටම මේක වර්ල්ඩ් රෙකෝඩ් එකක්. ඉතින් මේවා මේ ඇත්තටම මචං ලෙජන්ඩ්ස්ලා දීපු වර්ල්ඩ් රෙකෝඩ් එකකින්ද කාටවත් මුකුත් කියන්න බෑ. ඉතින් ඔයගොල්ලන්ට ඇත්තටම මෙයා මේකේ කිල් 60 ගානක් ගහනවා. හරිද? මේ කොහොම හරි මට මතක විදිහට කිල් 63ක් වගේ තමයි මෙයා මේකේ ගහන්නේ. ඇත්තටම මේක පට්ට මැච් එකක්. ඉතින් මේක මේ මම පොඩ්ඩක් මූවමන්ට් එකෙන් පොඩ්ඩක් මේ ස්පීඩ් එක අඩු කරා guys. කොපිරයිට් කේස් එකක් ඒ කියලා ඉතින් පොඩ්ඩක් එහෙම වැඩ ගැහලි ටිකක් දැම්මා. වයිත් වදීද කියන දන්නේ නැහැ. ඉතින් කොයිකටත් දාලා බැලුවා. ඉතින් වැදුනොත් එහෙම අපරාධ හින්දා මේ එහෙම වුණොත් මම ඔයගොල්ලන්ට මේකේ ලින්ක් ටික දාලා තියන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ. මේ වීඩියෝස් ටික ඔයගොල්ලෝ බලන්න කියලා. හරිද? ඇත්තටම බලන්න. මේ මගේ වීඩියෝ ඉවරෙච්ච ගමන් ඔයගොල්ලෝ කැමති නම් ගිහිල්ලා බලන්න. ඉතින් ඇත්තටම Y444 කියන්නේ පට්ට ප්ලේයර් කෙනෙක්. ඉතින් මෙයාට හැක් කියලාත් කාලයක් කතන්දර කිව්වා. ඉතින් අයව අපිට දාලා නැහැ. අපි ඒවා දාන්නේ නැහැ. ඉතින් මෙයා මේකේ කිල් 63ක් ගහනවා CS 106 මැච් එකක්. හරිද? මේ ඒකයි සිද්ධිය. ඉතින් දැන් කට්ටිය කතා කියන් ඉන්න එපා. මේක මචං වර්ල්ඩ් රෙකෝඩ් එකක් වෙලා ඉවරයි. ඉතින් ඒ කාලේ දීපු රෙකෝඩ් එකක්. ඉතින් මේක බ්‍රේක් කරලා තියෙ සමහරක් විට මම ඉස්සරහට ගේන්නම් ඒ ගැන වීඩියෝස් තව තියෙනවා නම් වර්ල්ඩ් රෙකෝඩ්. ඉතින් අපි යමු කවුද අපේ ලිස්ට් එකේ අන්තිමටම ඉන්නේ කියලා බලන්න. ඉතින් guys ඔන්න අපේ ලිස්ට් එකේ අන්තිම වර්ල්ඩ් රෙකෝඩ් එකට අපි ඇවිල්ලා තිනවා. ඉතින් අපේ වීඩියෝ එකේ අන්තිමටම ඉන්නේ Xenox FF කියලා කෙනෙක්. ඉතින් මෙයාගේ නම Xenox FF වගේ තමයි. ඒ කියන්නේ ප්‍රොනවුන්ස් කරන විදිය මම හිතන්නේ එහෙම තමයි. මම මේ ඔක්කොගම channel වල links අනිවාර්යෙන් දාලා දෙනවා. ඔයගොල්ලෝ මේ වීඩියෝස් බලන්න. ඉතින් මෙයාගේ වර්ල්ඩ් රෙකෝඩ් එක මොකක්ද කියලා මම ඔයගොල්ලන්ට කියන්නම්. ඉතින් මෙයා ඇවිල්ලා guys BR rank match එකක් solo versus squad ගහලා kill 38ක් දානවා. ඉතින් මෙයාගේ වෙනස තියෙන්නේ guys මෙයා revival on එකේදී තමයි ගහන්නේ. ඉතින් ඇල්පා ෆ්‍රී ෆයර් ගහන්නේ රිවිවල් එකක් නැතුව. ඉතින් මම හිතන්න කවුද ලෙජන්ඩ් කියලා ඔයගොල්ලෝ යටින් කමෙන්ට් එකක් ඔයගොල්ලෝම දාගෙන යන්න. මගේ මතය අනුව ඉතින් කොහොමත් ඇල්පා ෆ්‍රී ෆයර් තමයි එතන වැඩ. බට් මේකත් වර්ල්ඩ් රෙකෝඩ් එකක් වෙනවා guys. කිල් 38ක් ගහලා දෙනවා. ඉතින් මෙයා solo versus squad ගිහිල්ලා ඉතින් තව වර්ල්ඩ් රෙකෝඩ්ස් තියෙනවා guys. ඒක ඕන කෙනෙක්ට තියන්න පුළුවන්. අපිට උනත් තියන්න පුළුවන්. හැබැයි අපි පට්ට විදිහට මහන්සි වෙලා ප්ලේ කරලා වීඩියෝස් හදලා එහෙම කරන්න ඕන. ඉතින් ප්ලේයින් එහෙම හොඳටම තියෙන්න ඕන. ඔයාට උනත් මහන්සි වුණොත් තියන්න පුළුවන්. බැරි කමක් නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලට පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න guys. ඔයා කැමතිම වර්ල්ඩ් රෙකෝඩ් පහ මොකක්ද කියලා අනිවාර්යෙන් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඇත්තටම මේ වර්ල්ඩ් රෙකෝඩ් එකත් එහෙම කියන්න වරදක් නැහැ. ඉතින් රිවිවල් එක ඔන් තිබ්බ කියලා ඒක මෙයාට කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක අනුකුෂ් ඒකල් ප්ලේ කරලා අනුකුෂ් ඇල්පා දෙන්නකින් කවුරු හරි ප්ලේ කරලා ඉතින් ගේමක් ගහගත්තා. ඇත්තටම මේ මැච් එක අනුකුෂ්ගේ මැච් එක තමයි මට නම් සෙට් උනේ. මොකද ගේම් එක අලුත් වෙනකොට මට පොඩක් සෙට් වෙන්නේ නැහැ. අලුත් වෙන්න ඉතින් ඇයි දන්නේ. ඉතින් ඇත්තටම guys මූ මේකේ සුපිරියර් ප්ලේ කරනවා බලන්න පුළුවන්. ස්කොට් පිටින් වලලා ගන්නවා. ඇත්තටම වැඩක්. ඉතින් මේ හැමෝගම channels මම දාලා තියන්න. අපේ වීඩියෝ එක මම අදට ඉවර කරනවා. ඉතින් මෙතනින් හොඳම වර්ල්ඩ් රෙකෝඩ් පහ මොකක්ද කියලා තෝරන එක ඕගොල්ලන්ට බාරයි. ඉතින් මම මෙතන කාටවත් අංක දාලා කියන්නේ නැහැ හොඳම වර්ල්ඩ් රෙකෝඩ් එක මොකක්ද කියලා. ඉතින් එහෙනම් guys අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු. මේ වීඩියෝ එක අනිවාර්යෙන් subscribe පාරක් දාන්න. වීඩියෝ එක බලලා ඕගොල්ලන්ගේ කමෙන්ට් එක මට ඇත්තටම ඕනේ. ඉතින් ගොඩක් අය කලින් වීඩියෝස් වල කමෙන්ට් කරලා තිබ්බා. මම
දිගටම වීඩියෝස් අරගෙන එනවා. ඉතින් ඔයගොල්ලෝගේ මේ සපෝට් එකත් එක්ක ඉතින් ඇත්තටම ගේමක් ගහන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපි 5k ගහමු. ඇත්තටම මාර හැබැයි 5k ගහපු දවසට අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ලොකු giveaway එකක් දෙනවා මට පුළුවන් විදියට. ඉතින් වීඩියෝ එක එන්ඩ් කරන කලින් තව එකක් තියෙනවා මතක් කරගන්න. අපේ ඩයමන්ඩ් ස්ටෝර් එක තියෙනවා guys. ඔයගොල්ලන්ට පුළුවන් එකෙන් টপ අප් කරගන්න විශ්වාසවන්තව අඩු මුදලකට සහ ඉතාමත් ඉක්මනින් සහ ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් තියෙනවා. ඒතර අපේ ඔයගොල්ලන්ට අපේ ස්ටේටස් බලන්න පුළුවන්. අපි දාන අප්ඩේට් බලන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ නොදන්න දේවල් අපෙන් අහගන්න පුළුවන්. ඉතින් ඇත්තටම ෆ්‍රෙන්ඩ්ලි අපි කස්ටමර්ස්ලත් එක්ක ඉන්නවා. ඉතින් එහෙනම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් අපිට WhatsApp message එකක් දාන්න. අපේ WhatsApp channel එකට set වෙන්න giveaways හම්බෙනවා. ඒකෙන් ඔයගොල්ලෝ දන්නවා. ඉතින් අපි ළඟ විදිහට set වෙමු. අදට ගෙල්ලෙන්න සුබ දවසක් හැමෝටම. ජය වේවා.